ඔබ අමු මස් පමණක් ආහාරයට ගත්තොත් මොකක් වෙයිද? පළමු දිනය. අමු මස් ඊට දැඩි සහ රබර් වැනි ගතියක් ඇති නිසා හපන්න අමාරුයි. අමු මස් හපන්න බොහෝ වේලාවක් ගත වෙන නිසා ඔබගේ හකු වේදනාවෙන් ගැටෙනවා. එය ජීර්ණය කිරීමට ඔබගේ බඩේ අම්ලය ඊට ශක්තිමත් ලෙස වැඩ කරනවා. සතියකින් ශරීරයට ශක්තිය ලබා ගන්න සීනි කාබෝහයිඩ්‍රේට් නොමැති නිසා ශරීරය මේදය දහනය කරමින් ශක්තිය ලබා ගන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ඔබට දුර්වල බව, හිස රදය, කැරකිල්ල වගේ දේවල් දැනෙන්න පුරුවන්. ඔබගේ දහඩිය වලට ඇමෝනියා වගේ ගඳක් එනවා. මාසයකින් දිගටම දැඩි මස් හපන නිසා ඔබගේ ජෝ මසල්ස් ඉතා ශක්තිමත් වෙනවා. නමුත් පළතුරු සහ එළවලු වලින් ලැබෙන විටමින් C නොමැති නිසා ඔබගේ විදුලි මස් දුර්වල වෙලා ලේ වහන්න පටන් ගන්නවා. මෙය ස්කර්වි නම් රෝගයේ පළමු ලක්ෂණයයි. මාස 6කින් අමු මස් තුළ ඇති පරපෝෂිතයෝ පැරසයිට්ස් ශරීරයට ඇතුල් වෙනවා. පණුවන් සහ ඔවුන්ගේ ලාවේ බඩවැල් තුළ වැඩි වෙලා ශරීරය ඇතුළින්ම හානි කරනවා. වසරකින් ශරීරයේ ඇති අපද්‍රව්‍ය අධික වීම නිසා වකුගඩු බරපතල ලෙස ෆේල් වෙනවා. ලේ ඝනකම් වෙලා නහර තුල ගමන් කිරීම අමාරු වෙනවා. එම පීඩනයෙන් හුද කපාට පවා හානි වෙලා අවසානයේ ශරීර පද්ධතියම කඩා වැටෙනවා. අවසානයේ මස් උයලා කාම කියන්නේ රසය වැඩි කරන එකක් විතරක් නෙවෙයි. ඒක මිනිසුන්ට වැඩි ශක්තියක් ලබා ගන්න මොළය වර්ධනය වෙන්න උදව් කරපු වැදගත් දෙයක්. ඒක නිසා මස් කනකොට හොඳට උයලා කන්න.